ඔබ සන්ධ්‍යාවක් හැමෝටම මේ දවස්වල ගැසට් කරලා තියෙන විශේෂයෙන්ම ලංකා බැංකුව අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර විභාගය සහ දේශීය ආදායම් සේවා අතරංග විභාගය. එතකොට මේ තනතුරු දෙකම එහෙම නැත්නම් මේ විභාග දෙකම ප්‍රධාන වශයෙන්ම මේ මූල්‍ය සහ ආර්ථික පැත්තට බර විභාග දෙකක්. එතනදී ඒකින්ද අද මම තීරණය කරලා ඔයාලට සම්මන්ත්‍රණයක් කරන්න මේ මූල්‍ය සහ ආර්ථික පැත්තෙන් මොනවද මේ විභාගයට එන්න පුළුවන් සාමාන්‍ය දැනීම කියන එක. විශේෂයෙන් දේශීය ආදායම් සේවා තරඟ විභාගේ නම් ජූලි 18 තියෙනවා. ලංකා බැංකුව අභ්‍යාසලාභී මාණ්ඩලික සහකාර විභාගයේ තාම නිශ්චිත දිනයක් නැහැ. මේකේ සාමාන්‍ය දැනීම ඕනෑම ශේෂ්ත්‍රයකින් එන්න පුළුවන්. හැබැයි මම අද ඔයාලට කතා කරන්නේ විශේෂයෙන් මේ මූල්‍ය සහ ආර්ථික පැත්තේ එන්න පුළුවන් මොනවද කියන එක. අපි සාකච්ඡා කරගෙන යමු. ඔයාලට විභාගයේදී විශේෂයෙන්ම එන්න පුළුවන් මේ MCQ වෙන්න පුළුවන් සහ කෙටි ප්‍රශ්න ආකෘතියෙන් ප්‍රශ්න එන්න පුළුවන්. ඒක නිසා මම ඔයාලට MCQ ප්‍රශ්න 30ක් සහ කෙටි ප්‍රශ්න 20ක් අන්තර්ගත කළා මේ ටියුට් එකට. අපි එහෙනම් සාකච්ඡා කරගෙන යමු. පළවෙනි ප්‍රශ්න ටික අංක 1 සිට අංක 30 තෙක් එක් ප්‍රශ්නයට දී ඇති පිළිතුර හතර අතරින් නිවැරදි හෝ වඩාත් ගැළපෙන පිළිතුර තෝරා එහි අක්ෂරයේ ඉදිරියෙන් නැති චිත්‍ර මත ලියන්න. ඔයාලා හොඳට විභාගෙදී හොඳට බලන්න මේ උපදෙස් දීලා තියෙනවා. විශේෂයෙන්ම මේ උපදෙස් අනුව විභාගෙට ලියන්න ඕනේ. ගොඩක් දුරට ඔයාලට විභාගෙදී පෑනෙන් හෝ නිල් හෝ කළු පෑනෙන් ලියන්න කියලා තමයි එන්නේ. එතකොට ඔයාලා උත්තර පැන්සලෙන් මාක් කරොත් ලකුණු දෙන්නේ නැහැ. ඒ පේපර් එක මාක් කරන්නේ නැහැ. නැත්නම් රතු කොළ ඒ වගේ පෑන් පාවිච්චි කරන්න බෑ. ඊළඟට මෙතන දීලා තියෙනවා දී ඇති අක්ෂරය ඉදිරියෙන් ඇති චිත්‍ර මත ලියන්න කියලා. ඒතර සමහර අය යටින් ඉරක් ගහලා එනවා. එතකොට ලකුණු දෙන්නේ නැහැ. නැත්නම් උත්තරේ රවුම් කරලා එනවා. එතකොට ලකුණු දීමක් වෙන්නේ නැහැ. ඒක නිසා දී ඇති උපදෙස් හරියට කියවන්න. ඒතර සමහර විට යටින් ඉරක් අඳින්න කියලා තිබ්බනම් යටින් ඉරක් අඳින්න. දැන් මේ ප්‍රශ්නේ නම් අක්ෂරයේ ඉදිරිය ඇති චිත්‍ර මත ලියන්න කියලා තියෙන්නේ. මේ ළඟදී තිබ්බ විභාගයේදී තිබ්බ ඉලක්කම් දාන්න 1 2 3 4 කියලා. එතකොට මේ එක්කෙනෙක් උත්තරේ 0.1 0.2 0.3 0.4 කියලා තමයි මාක් කරලා තිබ්බේ. එතකොට මේ එකට ඉස්සරහින් ඒ කියන්නේ අංක වලට ඉස්සරහින් බිඳුවක් දාන්න තිබ්බේ නෑ විභාගෙදී. නිකන් අංක 1 2 3 4 දාන්න කියලා තිබ්බේ. හැබැයි එක්කෙනෙක් 0.1 0.2 0.3 0.4 දාලා තිබ්බා. ඒක නිසා ඒ වගේ දේවල් කරන්න එපා. අනිවාර්යයෙන්ම විභාගෙදී විනාඩි 5ක් හෝ 10ක් අරගෙන ඔයාලා මේ උපදේශ ටික කියවන්න. නැත්නම් ඔයාලා උත්තර 50න් 50ම මාක් කරලාවත් හරි උත්තර වැඩක් නැහැ, ලකුණු දෙන්නේ නැහැ. මොකද දී ඇති උපදේශ පිළිපැදලා නැති නිසා. ඒක නිසා ඔයාලා මේ අනිවාර්යෙන් උපදේශ පිළිපදින්න පේපර් එකේ විනාඩි 5ක්වත් වැය කරන්න. නැත්නම් විභාගෙ ලියවට අවශ්‍ය ප්‍රතිඵලය ලැබෙන්නේ නැහැ. ඒ විනාඩි 5 අපතේ යමක් වෙන්නේ නැහැ. ඒ විනාඩි 5 තමයි වැදගත්ම විනාඩි 5 ඔයාලගේ මේ විභාගෙන්. හරි. අපි එහෙනම් සාකච්ඡා කරමු. පළවෙනි එක ලංකා බැංකුව බැංක් ඔෆ් සිලෝන් කියලා අපි කියනවා. පිහිටවන ලද්දේ කවදාද කියලා අහන්නේ. උත්තරේ මොකක්ද? උත්තරේ C. 1939 අගෝස්තු 1 තමයි ලංකා බැංකුව පිහිටුවේ. අංක 2. ප්‍රංශයේ නිල මුදල් වර්ගය කුමක්ද? ප්‍රංශයේ නිල මුදල් වර්ගය යුරෝ. ප්‍රංශය කියන්නේ යුරෝපා සංගමයට අයිති රටක්. යුරෝපා සංගමේ රටවල් 27ක් තියෙනවා සමාජික රටවල්. ඒතකොට සමාජික රටවල් 27 පාවිච්චි කරන මේ යුරෝ කියන මුදල් ඒකකය ඔය 2002ට කලින් ප්‍රංශය පාවිච්චි කරේ මේ ෆ්‍රැන්ක් කියන ඒකකය. ෆ්‍රැන්ක් මේ ඩී උත්තරේ තියෙන ෆ්‍රැන්ක්. මේ ෆ්‍රැන්ක් පාවිච්චි කරේ ප්‍රංශය 2002 වෙනකන් විතරයි. 2002කින් පස්සේ යුරෝ මුදල් ඒකකය තමයි ප්‍රංශය වර්තමානයේ පාවිච්චි කරන්නේ. තුන්වෙනි එක එකතු කළ අගේ මත බද්ද වැට් බද්ද හඳුන්වා දුන්නේ කවුද කියලා අහන්නේ. කියලා තියෙනවා වැට් නේද? එකතු කළ අගේ මත බද්ද. දැන් ලංකාවේ වර්තමානයේ වැට් බද්ද කීයද? 18%යි. එතකොට මේ වැට් කියන මේ බද්ද හඳුන්වා දුන්නේ කවුද කියලා අහන්නේ මේ මොරිස් ලෝරේ කියන පුද්ගලයා. මොරිස් ලෝරේ. මෙයා ප්‍රංශ ජාතිකයේ 1954 දී තමයි වැට් බද්ද ලෝකෙට හඳුන්වා දුන්නේ මේ මොරිස්
ලෝරේ නම් පුද්ගලයා. 4. ශ්‍රී ලංකාවේ නව මහ බැංකු පනත සම්මත වූයේ කුමන වසරේද? අපි දන්නවා 2023 නේ නව බැංකු පනත සම්මත වුණේ. එයාලා දන්නවා දැන් මේ 2023 පස්සේ මහ බැංකු වාර්තාව එන්නේ නැහැ. මහ බැංකු වාර්තාව එන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ 2023 දී මේ මහ බැංකු පනත සංශෝධනයේ අලුත් මහ බැංකු පනත සම්මත වුණා. අංක මොකක්ද ඒකේ? 2023 අංක 16 දරන මහ බැංකු පනත. 2023 අංක 16 දරන මහ බැංකු පනත. 2023 අංක 16. ආසියානු සංවර්ධන බැංකුවේ වත්මන් සභාපති කවුද කියලා අහන්නේ. කවුද? මේ මසාටෝ කණ්ඩා. මෙයා ජපන් ජාතිකේ. විශේෂයෙන්ම මේ ආසියානු සංවර්ධන බැංකුවෙන් නිතරම ප්‍රශ්න අහලා තියෙනවා. ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානය කොහෙද තියෙන්නේ කියලා. පිලිපීනේ මැනිලා නුවර තමයි ආසියානු සංවර්ධන බැංකුවේ මූලස්ථානය පිහිටලා තියෙන්නේ. අංක 6. ආර්ථික ප්‍රකෘතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකාව ඩොලර් මෙතන රිපීට් වෙලා $1 එකක් අයින් කරන්න. ඩොලර් බිලියනයක ණයක් ලබා දුන් ආයතනය. ශ්‍රී ලංකාවට වෙන්න ඕනේ. ආර්ථික ප්‍රගතිය නංවාලීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් බිලියනයක ණයක් ලබා දුන් ආයතනය. ලෝක බැංකුව තමයි ලබා දුන්නේ. ලෝක බැංකුව. මේ ලෝක බැංකුවේ සභාපතිවරයා මේ මෑත කාලයේදී ලංකාවට ආවා. කවුද? අජේ බංගා කියන පුද්ගලයා තමයි ලෝක බැංකුවේ සභාපති. එයා මේ මෑත කාලිනව ශ්‍රී ලංකාවටත් ආවා. එතකොට තමයි ඔය ඩොලර් බිලියනයක ණය ලබා දුන්නේ. අජේ බංගා ඉන්දියානු සම්භවයක් තියෙන කෙනෙක්. වර්තමානයේ ඇමරිකා පුරවැසි අජේ බංගා. 7. ජයිකා කියන්නේ මොකක්ද? ජයිකා මොකක්ද? මේ ජපනීස් ඉන්ටර්නැෂනල් කෝපරේෂන් ඒජන්සි. විශේෂයෙන්ම ජාත්‍යන්තර ආයතනයන්නේ ලංකාව සහ විවිධ රටවල් වලට සංවර්ධන වැඩසටහන් වලට සහාය දක්වනවා. ණය ලබා දෙනවා, ආධාර ලබා දෙනවා, ආයෝජන කරනවා. ඒ වගේ විවිධ වැඩසටහන් කරනවා මේ ජයිකා ආයතනය. 8 වෙනි එක ශ්‍රී ලංකාවේ ආදායම් බදු අය කිරීමේ වගකීම දරන රජයේ දෙපාර්තමේන්තුව කුමක්ද කියලා. ලංකාවේ ආදායම් බදු අය කිරීමේ වගකීම දරන රජයේ දෙපාර්තමේන්තුව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව මේ මෙතන ප්‍රශ්නේ මම කියනවා ආදායම් බදු කියලා. ලංකාවේ විවිධ වර්ගයේ බදු වර්ග තියෙනවා. එතනින් ආදායම් බදු එකතු කරන්නේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව. ඊට අමතරව තව බදු වර්ග කීපයක්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුව එකතු කරනවා ඒ වගේ බදු. ඊට අමතරව තව බදු එකතු කරන ආයතන ලංකාවේ තියෙනවා. විශේෂයෙන් රේගු බදු අය කරනවා රේගු දෙපාර්තමේන්තුව. ඊළඟට සුරා බදු අය කරනවා සුරා බදු දෙපාර්තමේන්තුව. ඊළඟට මේ ප්‍රාදේශීය වශයෙන් බදු අය කරනවා විශේෂයෙන් ඔය පළාත් පාලන ආයතන මහනගර සභා, නගර සභා, ප්‍රාදේශීය සභා කියන පළාත් පාලන ආයතන බදු එකතු කරනවා. ඒ වරිපණම් බදු වගේ එකතු කරන්නේ ඒ වගේ ප්‍රාදේශීය එහෙම නැත්නම් පළාත් පාලන ආයතන. 9. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ 50 වෙනි සමාජිකයා කවුද කියලා අහන්නේ. 50 වෙනි සමාජිකයා ශ්‍රී ලංකාව මේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට සම්බන්ධ වුණේ 1950 අගෝස්තු 29. 1950 අගෝස්තු 29. ඊළඟ ප්‍රශ්නේ විදියට 10. ලෝකයේ ඉහළම ශුද්ධ වටිනාකමක් ඇති පුද්ගලයන් නැත්නම් සුපිරි ධනවතුන් සිටින රට කුමක්ද? මේ සුපිරි ධනවතුන් කියන්නේ කවුද? සුපිරි ධනවතුන් කියන්නේ වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 30ට වැඩිය තියෙන පුද්ගලයා. සුපිරි ධනවතුන් කියන්නේ සිය වත්කම් ඇමරිකානු ඩොලර් මිලියන 30ට වැඩි පුද්ගලයා. එහෙම පුද්ගලයන් වැඩිම ඉන්නේ එක්සත් ජනපදයේ. ඇමරිකා එක්සත් ජනපදයේ 11. යුරෝපා සංගමයේ විසින් ශ්‍රී ලංකාවට ලබා තිබූ GSP+ ප්‍රදානය මගින් පහත සඳහන් කවරක් උදෙසා ඉඩ ලැබේද? විශේෂයෙන්ම මේ GSP+ සහනය ප්‍රදානය කරන්නේ මොකටද? ශ්‍රී ලංකාවේ මේ අපනයන භාණ්ඩ යුරෝපා සංගමයට අඩු තීරුබදු ගෙවීමට හෝ තීරුබදු නොගෙවීමට යටත්ව භාණ්ඩ අපනයනය කරන. විශේෂයෙන්ම ලංකාවේ ඇඟලුම් ඊළඟට තේ වගේ කෘෂි කාර්මික භෝග යුරෝපයට
යුරෝපා සංගමයේ රටවල් වලට අපනයනය කරද්දී එහින් අය කරන තීරුබද්ද එක්ක අඩු කරනවා නැත්නම් තීරුබදු අහෝසි කරනවා. ඒකට අපේ රටේ ඒක වාසියක් නේ. මොකද අපි අපනයනය කරන භාණ්ඩ වලට ඒ රටවල් වලට බදු ගෙවීම අවශ්‍ය වෙන්නේ නැති නිසා තීරුබද්ද. හරි 12. මෑතකදී ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 4 සීමාව ඉක්මවා යමින් ලෝකයේ සිව්වන විශාලතම ආර්ථිකය බවට පත් වූ රට මොකක්ද? ඉන්දියාව නේද? ඉන්දියාව. හතරට හිටිය ජපානය මේ 2025 වර්ෂයේදී ජපානයේ අභිබවා යමින් ඉන්දියාව ලෝකයේ සිව්වන ආර්ථිකයේ හිමි රට බවට පත් වුණා. එතකොට අංක 1 ඇමරිකා එක්සත් ජනපදයේ ලෝකයේ ඉහළම ආර්ථිකය තියෙන රට ඇමරිකා එක්සත් ජනපදය, අංක 2 චීනය, අංක 3 ජර්මනිය, අංක 4 ඉන්දියාව, අංක 5 ජපානය. මේ පිළිවෙලත් ඔයාලා මතක තියාගන්න. මොකද සමහර MC කිව්වහනවා මේ පිළිවෙල කොහොමද කියලාත් අහනවා. සමහර ඒ වගේ ආරෝහණ පිළිවෙලට නැත්නම් අවරෝහණ පිළිවෙලට හදන්න කියලා එහෙම එනවා. ඒක නිසා මතක තියාගන්න අංක 1 ඇමරිකාව වැඩිම ආර්ථිකයක් තියෙන්නේ, අංක 2 චීනය, අංක 3 ජර්මනිය, අංක 4 ඉන්දියාව, අංක 5 ජපානය. 13. නවතම ලෝක බැංකු වාර්තාවලට අනුව ශ්‍රී ලංකාවේ ජනගහනය දැනට දරිද්‍රතාවයෙන් පෙළෙන දරිද්‍රතාවට පත්වීමේ අවදානමට ලක්ව සිටින ප්‍රතිශතය කීයද කියලා අහන්නේ. එතන අංක කියලා. එතන මේ 133 දාගන්න. ආසන්න වශයෙන් 133ක්. 33යි. ඒ කියන්නේ රටේ ජනගහනයෙන් 3න් එකක්. දරිද්‍රතාවට හෝ දරිද්‍රතාවට පත්වීමේ අවදානමට ලක්ව සිටිනවා කියලා සඳහන් වෙනවා. ඒතර ලංකාවේ අස්වැසුම මේ වෙදි ලබා දෙනවා පවුල් ලක්ෂ 26කට ලබා දුන්නා. දැන් තව ඒකට ලක්ෂ 4ක් ඇඩ් වුණා. ඒ කියන්නේ පවුල් ලක්ෂ 25කට වර්තමානයේ ලබා දෙනවා මේ අස්වැසුම නේද? ශ්‍රී ලංකාව ආසියානු සංවර්ධන බැංකුවට ADB සම්බන්ධ වූයේ කුමන වසරේද කියලා අහනවා. ලංකාව මේ ආසියානු සංවර්ධනයට සම්බන්ධ වුණේ 1966. 1966 තමයි ලංකාවේ ADB එකට සම්බන්ධ වුනේ. 15. රජයේ විශ්‍රාම වැටුපක් හිමි නොවන අයට විශ්‍රාම වැටුප සහ සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ ලබා දෙන රාජ්‍ය ආයතනය කුමක්ද කියලා විශේෂයෙන්ම ඔය සමාජ ආරක්ෂණ ප්‍රතිලාභ කියන්නේ මොනවද? අස්වැසුම, වැඩිහිටි දීමනාව, වකුගඩු දීමනාව, ඊළඟට ආබාධිත දීමනාව, වැඩිහිටි දීමනාව, ඒ වගේ දේවල්. ඒකට මේ දේවල් ලබා දෙන ශ්‍රී ලංකා සමාජ ආරක්ෂණ මණ්ඩලයේ 16. පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතන සේවකයන්ට විශ්‍රාම ප්‍රතිලාභ ලබා දීමේ අරමුණ ස්ථාපිත කර ඇති සේවක අර්ධ සාධක අරමුදලෙහි සියලුම පරිපාලන බලතල පැවරී ඇත්තේමින් කවරෙකුටද කියලා අහනවා. මහා බැංකුවට. මහා බැංකුවට තමයි තියෙන්නේ. ඔයාලට මතක ඇති මේ ළඟදී මේ අර්ථ සාධක අරමුදලේ වෙබ්සයිට් එක නඩත්තු කටයුත්තක් හින්දා දවසක් විතර නතර කරලා තිබ්බා නේද? 17. මූල්‍ය කළමනාකරන පනත අනුව ප්‍රාථමික වියදම සඳහා දලදේශීය නිෂ්පාදිතයේ වෙන් කළ හැකි සීමාව කොපමණ ප්‍රතිශතයක්ද කියලා අහනවා. එතකොට 113යි පුළුවන්. එතකොට අපි දන්නවා අයවැයක් හදද්දී මේ අයවැය සහන ලබා දෙන්න පුළුවන් මේ 113ට යටත්ව තමයි. ඒකින්ද තමයි අයවැයෙන් අඩු මුදලක් වෙන් කරලා තියෙන්නේ. ඒ කියන්නේ දලදේශීය නිෂ්පාදිතයෙන් 113ක් විතරයි ප්‍රාථමික වියදම දක්වා මේ වියදම් සඳහා වෙන් කරන්න පුළුවන්. ඒක නීතිගත කරලා තියෙනවා පනතක් මගේ මූල්‍ය කළමනාකරන. ඒ අනුව රජයට බෑ 113කට වඩා ප්‍රාථමික වියදම් සඳහා වැය කරන්න. එහෙම වැය කරනවා නම් මේ මූල්‍ය කළමනාකරන පනත සංශෝධනය කරන්න සිද්ධ වෙනවා. 18. 2025 අප්‍රේල් මාස 1 වෙනිදා සිට යම් විදේශීය මූලාශ්‍රයකින් ලැබෙන හෝ උපයන ලබන ලාභ හෝ ලැබී විදේශීය ව්‍යවහාර මුදලින් ලැබෙන හෝ උපයන ලබන අවස්ථාවකදී සහ බැංකුවක් කරා ප්‍රේෂණය කරන අවස්ථාවකදී සැපීම සහ ලාභයෙන් ණය කිරීමට නියමිත සේවා අපනයන බදු ප්‍රතිශතය කීයද කියලා අහන්නේ. අපි ඉස්සර දන්නවා මේ මුල් කාලේදී අපි භාණ්ඩ මත අපනයන බද්දක් විතරයි ගෙවුවේ. හැබැයි වර්තමානයේදී ලංකාවේ ඉඳන් අපි
ඔන්ලයින් සර්විස් එකක් දෙනවා නම් දැන් උදාහරණයක් විදිහට ෆ්‍රීලාන්සර් Fiverr මේ වගේ තියෙන අර ලංකාවේ ඉඳන් ඔන්ලයින් ජොබ් කරලා සල්ලි හොයන්නේ. ඒතකොට එහෙම සමහර ඉන්නවා ලංකාවේ ඉඳලා ණය මේ නීති උපදෙස් ලබා දීලා පිට රටවල් වලට මුදල් ලබා ගන්නවා. ඒ කියන්නේ ලංකාවේ ඉඳන් යම් කිසි පිට රටකට සේවයක් සපයලා ඒ සේවය හරහා ලැබෙන මුදල් වලින් ලැබෙන ලාභයෙන් 15% වර්තමානයේදී සේවා අපනයන බදු ප්‍රතිශතයක් විතර ගෙවන්න ඕන. ඉස්සරහයි කරේ භාණ්ඩ අපනයනය කරද්දී විතරයි දැන් සේවා අපනයනය කරද්දී 15%ක බද්දා ගෙවන්න වෙනවා. 19 1995 දී ගැට් තීරබද සහ වෙනද පිළිබඳ පොදු කිවිසුම ප්‍රතිස්ථාපනය කළ සංවිධානය. ඒතර මේ ගැට් සංවිධානය වර්තමානයේ හඳුන්වන්නේ WTO කියලා World Trade Organization. ලෝක වෙළඳ සංවිධානය. World Trade Organization. එමුත ලෝක වෙළඳ සංවිධානය. 20 ලෝක ආර්ථික සංසදය WFP වාර්ෂිකව පැවැත්වෙන්නේ කුමන ස්විට්සර්ලන්ත නගරයේද කියලා අහනවා. සාමාන්‍යයෙන් හැම අවුරුද්දෙම ජනවාරි මාසයේ මේ වාර්ෂික සංසදය පැවැත්වෙනවා ස්විට්සර්ලන්තයේ ඩාවෝස් නුවර. ස්විට්සර්ලන්තයේ ඩාවෝස් වල. 21 රාජ්‍ය නිර්බාධවාදය සංකල්පය ඉදිරිපත් කරන ලද්දේ කවුද කියලා අහනවා. කවුද? ඇඩම් ස්මිත්. ඇඩම් ස්මිත් කියන්නේ ස්කොට්ලන්ත ජාතිකයේ ආර්ථික විද්‍යාඥයෙක්. මේ ඇඩම් ස්මිත් ඔයාලා දන්නවා මේ ආර්ථික විද්‍යාවේ පියා කියලා මෙයාට කියනවා. ආර්ථික විද්‍යාවේ පියා. father of economics කියලා කියනවා. මේ ආර්ථික විද්‍යාවේ පියා. මෙයා තමයි මේ රාජ්‍ය නිර්බාධවාදයේ සංකල්පය ඉදිරිපත් කළේ. මෙයා ස්කොට්ලන්ත ජාතිකයේ. මෙයා පොතක් ලිව්වා ජාතීන්ගේ ධනය කියලා. Wealth of Nation කියලා පොතක් ලිව්වා. Wealth of Nation කියලා පොතක් ලිව්වා. ජාතීන්ගේ ධනය. එතකොට මේ පොත ලිව්වේ ඇඩම් ස්මිත්. හරි. මෙතන මේ ප්‍රධාන වශයෙන් මේ රාජ්‍ය නිර්බාධවාදය කියන්නේ මොකක්ද? ඒ ගැනත් අදහසක් ගන්න ඕනේ. රාජ්‍ය නිර්බාධවාදය කියන්නේ ඇඩම් ස්මිත් කියන විදිහට මේ විශේෂයෙන්ම ආර්ථික කටයුතු වලට රජයේ මැදිහත් වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඒ කියන්නේ රජයේ බිස්නස් කරන්න හොඳ නැහැ. කියන එක තමයි මේ රාජ්‍ය නිර්බාධවාදය කියන්නේ. ඒ කියන්නේ රාජ්‍යයක් ඉන්න ඕනේ පාලන කටයුතු වලට, ආරක්ෂාවට, ඒ වගේ දේවල් වලට විතරයි. අධිකරණ කටයුතු, පාලන කටයුතු, ආරක්ෂා කටයුතු, රාජ්‍ය ආරක්ෂාවන්, ඒ වගේ දේවල් වලට විතරයි රජයක් ඉන්න ඕනේ. ඊළඟට සමාජ සුබසාධන, ආරක්ෂාව, සමාජ සුබසාධනය, රාජ්‍ය පාලනය, නීතිය ආදිපත්‍ය ඒ වගේ වැඩ කටයුතු තමයි රජයක් විසින් කරන්න ඕනේ. ඒතකොට බිස්නස් කරන්න ඕනේ කවුද? රජයේ බිස්නස් කරන්න හොඳ නැහැ. රජය කරන්න ඕනේ ඒවට සහාය සපයන්න. එතකොට බිස්නස් කටයුතු එහෙම නැත්නම් ආර්ථික කටයුතු කරන්න ඕනේ පෞද්ගලික ආයතන. ඒකට තමයි මේ රාජ්‍ය නිර්බාධවාදී සංකල්පය කියලා කියන්නේ. 22 රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලන බලය හිමි වී ඇත්තේ කාටද කියලා අහනවා. රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලන බලය හිමි වෙලා තියෙන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවට. ඒ බලය දීලා තියෙන්නේ කොහොමද? ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්. නේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි ව්‍යවස්ථාවේ 1978 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 148 වෙනි ව්‍යවස්ථා වගන්තියෙන් මේ රාජ්‍ය මූල්‍ය පිළිබඳ සම්පූර්ණ පාලන බලය පාර්ලිමේන්තුවට ලබා දීලා තියෙනවා. ත්‍රිසි බහුමාන දරිද්‍රතා දර්ශකය මගින් මනින්නේ කුමක්ද? බහුමාන කියද්දි මේ මාන කීපයක් තියෙනවානේ. එතකොටම අපිට ඕනනම් උත්තරේ ගන්න පුළුවන්. බහුමාන කියද්දි මාන කීපයක් තියෙනවා. එතකොට බහුමාන දරිද්‍රතා දර්ශකයෙන් මනින්නේ අධ්‍යාපනය, සෞඛ්‍ය හා ජීවන තත්ත්වය ඔස්සේ දරිද්‍රතාව මනින එක. ඒතර ඔයාලා අර ට්‍රිකි වෙන්නත් ඕනේ විභාගෙදී නේද? ඒ කියන්නේ මොනවා හරි උත්තරයක් දන්නේ නැත්නම් අර ආසන්න උත්තරයක් තෝරා ගැනීමේ හැකියාවක් තියෙන්න ඕනේ. මේ බහුමාන කියද්දි මාන ගොඩක්. එතකොට මාන ගොඩක් තියෙන්නේ මෙතන කොතනද? අධ්‍යාපන, සෞඛ්‍ය, ජීවන සත්‍ය. පිළිතුරක් දන්නේම නැත්නම් ඒ වගේ
ගෙස් කිරීමක් කරන්න. එතකොට අඩුම තරමේ මේ අර කනා ෂොට් එකක් හරි වැඩ කරන්න පුළුවන්. 24. රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප කීයද? රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රුපියල් 40000යි. මේ මෑත කාලිනව තමයි වැඩි කරේ. රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප රුපියල් 40000යි. පෞද්ගලික සේවයේ අවම මූලික වැටුප දැන් වැඩි කරමින් යනවා. දැන් පනත මේ වෙද්දි පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා තියෙනවා. ඒක තාම සම්මත නෑ. ඒතකොට ඒක සම්මත වුණාම අපිට මේ රාජ්‍ය සේවයේ අවම මූලික වැටුප කියලා අදහසක් ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් තවම සති දෙක තුනක් ඇතුළත මේ පනත සම්මත වුණොත් අපිට ඒ ගැන හරි උත්තරයක් හරි දත්තයක් ලබා ගන්න පුළුවන්. තාම පාර්ලිමේන්තුවට සභාගත කරලා තියෙනවා. මේ පෞද්ගලික අංශයේ අවම මූලික වැටුප වැඩි කිරීමේ පනත් කෙටුම්පත 25. ආරම්භයේදී නොබෙල් ත්‍යාගය පිරිනමන ලද්දේ ශ්‍රේෂ්ඨ 5ක් ඔස්සේ පමණි. ඒට ආර්ථික විද්‍යා ශ්‍රේෂ්ඨ එකතු කර ශ්‍රේෂ්ඨ 6කට නොබෙල් ත්‍යාගය ප්‍රදානය කරන ලද්දේ කුමන වසරේ සිටද කියලා අහනවා. අපි දන්නවා මේ නොබෙල් ත්‍යාගය හඳුන්වා දුන්නේ කවුද? සර් ඇල්ෆ්‍රඩ් නොබෙල්. සර් ඇල්ෆ්‍රඩ් නොබෙල්. ඔහු මේ ඩයිනමයිට් හොයාගෙන ඒකේ හොයාගත් ආදායම තමයි ඔහු මේ නොබෙල් ත්‍යාගය සඳහා වෙන් කරේ. ඇල්ෆ්‍රඩ් නොබෙල්. ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතා 1901 තමයි මේ නොබෙල් ත්‍යාගය ආරම්භ කරන්න උපදෙස් දීලා තිබ්බේ. එතකොට 1901 දී නොබෙල් ත්‍යාගය ආරම්භ කරනවා. එතකොට මේ නොබෙල් ත්‍යාගය ප්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨ 5ක් ඔස්සේ ප්‍රදානය කරා. එක තමයි සාමය, සාහිත්‍ය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව. සාමය, සාහිත්‍ය, රසායන විද්‍යාව, භෞතික විද්‍යාව, වෛද්‍ය විද්‍යාව. ඔන්න ඔය ශ්‍රේෂ්ඨ පහට තමයි ආරම්භයේදී මේ නොබෙල් ත්‍යාගය පිරිනමන ලද ශ්‍රේෂ්ඨ පහයි. හැබැයි 1968 දී මේ පහට අමතරව ආර්ථික විද්‍යාවට නොබෙල් ත්‍යාගය ලබා දීමක් සිද්ධ කරනවා ආර්ථික විද්‍යාවට. හරි. 1968 තමයි පටන් ගන්න. ඒතකොට දැන් වර්තමාන වෙද්දී නොබෙල් ත්‍යාග ශ්‍රේෂ්ඨ 6කට ප්‍රදානය කරනවා. 26. භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම් කාලයක් සමග අඩු වෙමින් පවතින තත්ත්වයක් විස්තර කිරීමට භාවිත කරන යෙදුම අවදමනය අපි කියලා කියන්නේ මිල මට්ටම කාලයක් සමග අඩු වීම. මේක අනිත් පැත්ත. භාණ්ඩ හා සේවාවල සාමාන්‍ය මිල මට්ටම කාලයක් සමග වැඩි වීම අපි කියනවා උද්දමනය කියලා. මේක අහන්නේ උද්දමනයේ විරුද්ධ එක අවදමනය. 27. ප්‍රථම වරට ශ්‍රී ලංකාවේ රුපියල් 7 ක්‍රමය ආරම්භ වූයේ කවදා සිටද කියලා කියනවා. අහනවා 1869 ජූනි 18. 28. ශ්‍රී ලංකාව තුළ විදේශීය විනිමය ගනුදෙනු පවත්වාගෙන යාම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව මගින් නීත්‍යානුකූල අවසරය ලබා දී ඇත්තේ පහත කවරකටද කියනවා. බලපත්‍රලාභී වාණිජ බැංකුව. උත්තරේ B. 29. මෙරට මූල්‍ය ආයතනවල තැන්පත්කරුවන්ගේ ආරක්ෂාව පිණිස ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර ක්‍රමය හඳුන්වා දී එහි කටයුතු මෙහෙයවනු ලබන්නේ පහත කවර ආයතනයක්ද කියලා අහනවා. මේ මොකද්ද මේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ හා ද්‍රවශීලතා ආධාර ක්‍රමය කියන්නේ? දැන් උදාහරණයක් විදිහට අපි බැංකුවක සල්ලි තැන්පත් කරනවානේ. බැංකුවක අපි මුදල් තැන්පත් කරනවා. එතකොට මොකක් හරි හේතුවක් කියලා ඒ බැංකුව බංකොලොත් වෙලා ඒක වැහුණොත් අපේ තැන්පතු වලට මොකක්ද වෙන්නේ? අපි නැත ආයෝජනය කරනවා නැත්නම් අපි තැන්පත් කරන සල්ලි ඒ බැංකුව මොකක් හරි ක්‍රමයකින් බංකොලොත් වුණොත් අපිට මොකද වෙන්නේ? ඒක තැන්පත් කරන පුද්ගලයාට. එතකොට ඒගොල්ලන්ගේ ආරක්ෂාව වෙනුවෙන් මේ ශ්‍රී ලංකා තැන්පතු රක්ෂණ ක්‍රමයක් ක්‍රියාත්මක කරනවා. ඒක කරන්නේ ශ්‍රී ලංකා මහ බැංකුව විසින්. එතකොට මේ පාඩුව ලබන පුද්ගලයන්ට යම්කිසි සහනයක් ලබා දෙන්න තමයි මේ තැන්පතු රක්ෂණ ක්‍රමය ආරම්භ කරලා තියෙන ශ්‍රී ලංකා මහ බැංකුව. ශ්‍රී ලංකාවේ මුදල් භාවිතය පිළිබඳ සඳහන් වන පැරණිතම සෙල්ලිපිය ලෙස සැලකෙන මාම්පිට විහාර සෙල්ලිපිය පිහිටා ඇත්තේ කොහෙද කියලා අහනවා. දිස්ත්‍රික්කය කෑගල්ල. පිහිට කෑගල්ල. හරි. ඊළඟට අපි කතා කරමු මේ කෙටි ප්‍රශ්න කීපයක්. දැන් MCQ වල නම් සමහර විට අපිට කන ෂොට් එකක් හරි වදින්න පුළුවන් නේ. නැත්නම් අපිට සමහර නොගැලපෙන උත්තර අයින් කරලා අර ඉවත් කිරීමේ ක්‍රමයෙන් නොගැලපෙන උත්තර අයින් කරලා හරි උත්තරයට තෝරගන්න හැකියාවක් තියෙනවා. ඊළඟට මම කියවර ගෙස් කරලා මේ කියන්නේ මේ බහුමාන කියද්දි
මාන තුන ගැන සඳහනක් වුණා. ඒ වගේ මේ අර ට්‍රික් එකක් පාවිච්චි කරලත් පුළුවන් MCQ වල උත්තර හොයන්න. හැබැයි මේ කෙටි ප්‍රශ්න ඊට වඩා ටිකක් සංකීර්ණයි. මොකද උත්තරේ අපි අ, දැනගෙන ලියන්න අවශ්‍යයි. ඒතකොට උත්තරේ අනිවාර්යෙන් දැනගෙන ඉන්න ඕනේ MCQ වගේ නෙමෙයි. මේකේ කනාෂොට් එකක් වදින්න හැකියාව අඩුයිනේ. හරි. 31 1977 දී ශ්‍රී ලංකාවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන් දේශපාලන පක්ෂය විවෘත ආර්ථිකය හඳුන්වලා දුන්නේ කවුද? එක්සත් ජාතික පක්ෂය. එක්සත් ජාතික පක්ෂය තමයි විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ලංකාවට. එක්සත් ජාතික පක්ෂය. හරි. සුප්‍රසිද්ධ අර්ථශාස්ත්‍ර කෘතිය ලිව්වේ කවුද? මේ සුප්‍රසිද්ධ අර්ථශාස්ත්‍ර කෘතිය ලිව්වේ ඉන්දියානු රාජ්‍යයේ කෞටිල්‍ය කියලා අපි කියනවා. කෞටිල්‍ය. එයාට ඉන්දියාවේ අපි චාණක්‍ය කියලාත් කියනවා. කෞටිල්‍ය එහෙම නැත්නම් චාණක්‍ය. ඒතකොට කෞටිල්‍ය තමයි චාණක්‍ය කියලාත් කියන්නේ. රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත සම්මත වූ වසර අහනවා. මේක සම්මත වුණේ 2024 පනත තමයි 2024 අංක 44 රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත 2024 සම්මත වුණේ. ඒතර ඔයාලා උත්තරේට ලියන්න ඕනේ 2024 විතරයි. මම මේ ඔයාලගේ වැඩි දැනුමට දැම්මේ මේ පනතේ නම. උත්තරේට ලියන්න ඕනේ 2024. ඒතර මේ පනතේ නම රාජ්‍ය 2024 අංක 44 දරන රාජ්‍ය මූල්‍ය කළමනාකරන පනත. ඔයාලා දන්නවා මේ IMF කොන්දේසිත් එක්ක තමයි මේ පනත ගෙනාවේ. IMF කොන්දේසි සමග 34. වර්තමානයේ අය කරන ලබන බැංකු පොලී මත අය කරන ලබන රඳවා ගැනීමේ වර්ත. withholding tax කියලා කියන්නේ ඔය බැංකු ගිණුම් වල අපිට හම් වෙන පොලියෙන් withholding tax එකක් අය කර ගන්නවානේ. පොලියෙන් 10% බදු විදිහට කපා ගන්නවා. ඒකට අපි කියනවා රඳවා ගැනීමේ බද්ද කියලා. අපි බැංකුවට සල්ලි දාලා තියෙද්දි අපිට හම් වෙන පොලියෙන් නැවත 10% පොලියෙන් 10% කපා ගන්නවා. මුදලෙන් නෙමෙයි. හොඳට මතක තියාගන්න අපිට හම් වෙන පොලියෙන් 10% කපා ගන්නවා. ඒකට අපි කියනවා රඳවා ගැනීමේ බද්ද කියලා. 10%. නිදහස් ශ්‍රී ලංකාවේ ප්‍රථම මුදල් අමාත්‍යවරයා කවුද කියලා අහනවා. කවුද? ජේ.ආර්. ජයවර්ධන. ජේ.ආර්. ජයවර්ධන. මුදල් අමාත්‍යවරිය කවුද? නිදහස් ශ්‍රී ලංකාවේ පළමු මුදල් අමාත්‍යවරිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිණිය. චන්ද්‍රිකා බණ්ඩාරනායක. මුදල් ඇමති ජේ.ආර්. ජයවර්ධන. මුදල් ඇමතිවරිය චන්ද්‍රිකා බණ්ඩාරනායක. 36. ඇමරිකා එක්සත් ජනපද ඩොලරයට අභියෝගයක් ලෙස නව මුදල් ඒකකයක් නිර්මාණය කිරීමට කටයුතු කරමින් සිටින රට බ්‍රික්ස් සංවිධානය. මේ බ්‍රික්ස් කියන්නේ රටවල් පහක්. B කියන්නේ බ්‍රසීලය, R කියන්නේ රුසියාව, I කියන්නේ ඉන්දියාව, C කියන්නේ චීනය, S කියන්නේ දකුණු අප්‍රිකාව, සවුත් අප්‍රිකාව. B බ්‍රසීලය, R රුසියාව, I ඉන්දියාව, C චීනය, S සවුත් අප්‍රිකාව නැත්නම් දකුණු අප්‍රිකාව තමයි. දැන් වර්තමානයේ මේ තව රටවල් එකතු වෙලා තියෙනවා බ්‍රික්ස් ප්ලස් කියලා. රටවල් තව අලුතෙන් එකතු වෙලා තියෙනවා. වර්තමානයේ මේ බ්‍රික්ස් හඳුන්වන්නේ බ්‍රික්ස් ප්ලස් කියලා. තව අලුතෙන් රටවල් එකතු වෙලා තියෙන නිසා. ඊළඟට මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා විසින් 2025 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද්දේ කීවැනි අයවැයද කියලා අහනවා. අයවැය කතාවද 79. ඔයාලා හොඳට මතක තියාගන්න මේ අයවැය ඉදිරිපත් කරන්නේ ජනාධිපතිවරයා නෙමේ මුදල් ඇමතිවරයා. වර්තමානයේ මුදල් ඇමති ජනාධිපති එක පුද්ගලයෙක්. ඒකයි ජනාධිපතිවරයා අයවැය කතාව ඉදිරිපත් කළේ. එතකොට ඔහු මේ අයවැය කතාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ ජනාධිපති විදිහට නෙමේ මුදල් අමාත්‍යවරයා විදිහට. ඒක මතක තියාගන්න. එතකොට අපි මේකට කියනවා විසර්ජන පනත කියලාත් කියනවා. අයවැයට අපි කියනවා විසර්ජන පනත. විසර්ජන පනත කියලාත් කියනවා. එතකොට වර්තමානයේ මුදල් අමාත්‍ය ධූරය දරන්නේ ජනාධිපතිවරයාමයි අනුර කුමාර දිසානායක මහතා. අනුර කුමාර දිසානායක මහතා වර්තමානයේ වෙද්දී රජයේ අමාත්‍යාංශ 3ක් අමාත්‍යවරයා විදිහට කටයුතු කරනවා. ඒ කියන්නේ ජනාධිපති තනතුරට අමතරව රටේ අමාත්‍යාංශ 3ක අමාත්‍යවරයා විදිහට කටයුතු කරනවා. එකක් තමයි මුදල් අමාත්‍යවරයා, අනිත් එක ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා, ඊළඟට ආරක්ෂක අමාත්‍යවරයා. එතකොට අමාත්‍යාංශ 3යි ආර්ථික,
ඩිජිටල් ආර්ථික සමාවෙන්න ඩිජිටල් ආර්ථික අමාත්‍යවරයා, මුදල් අමාත්‍යවරයා, ඊළඟට ආරක්ෂක අමාත්‍යවරයා. 38. ගෝලීය මූල ස්ථායීතාව නියාමනය කිරීම සහ විනිමය අනුපාත නිරීක්ෂණය කිරීම සඳහා ප්‍රධාන වශයෙන් වගකිව යුතු ජාත්‍යන්තර සංවිධානය IMF. නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල IMF. එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල. 39. කිසියම් සේවා යෝජකයෙකු විසින් සේවකයෙකු සේවයෙන් පහ කරනු ලැබූ අවස්ථාවකදී එකී සේවකයා කම්කරු විනිශ්චය සභාවකින් සහනයක් පතන්නේ නම් මේ සඳහා පැමිණිලි කළ යුත්තේ කොපමණ කාලයක් ඉක්මවීමට පෙරද කියලා අහනවා. දැන් මොකක් හරි හේතුවකින් යම් සේවකයෙක්ව තනතුරෙන් ඉවත් කරනවා. යම් කිසි හේතුවක් හෝ නැතුව. එතකොට මේ සේවකයාට ගිහින් මේ කම්කරු විනිශ්චය සභාවට පැමිණිලි කරන්න පුළුවන්. හැබැයි මාස 6ක් ඇතුළත සිද්ධිය සිද්ධ වෙලා මාස 6ක් ඇතුළත පැමිණිලි කරන්න ඕනේ. ඊට පස්සේ කරන පැමිණිලි බාරගන්නේ නැහැ. ඒ වගේ තව තියෙනවානේ මේ ඔය අපිට මොකක්ද ඒකට කියන්නේ මූලික අයිතිවාසිකම් කඩවීමකදී අපි මාසයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණයට යන්න ඕනේ. ඒතකොට මාසයක් ඇතුළත යන්න ඕනේ මූලික අයිතිවාසිකම් කඩවීමකදී. 40. දුප්පතුන් සඳහා බැංකු ක්‍රමයක් ආරම්භ කළ ලෝක සුප්‍රසිද්ධ අර්ථශාස්ත්‍රඥයා කවුද කියලා අහන්නේ. මොහමඩ් යූනුස්. මොහමඩ් කියලාත් කියනවා, මුහම්මද් කියලාත් කියනවා, මොහමඩ් කියලාත් කියනවා. මොහම්මද් යූනුස්. මෙයා බංග්ලාදේශ ජාතිකේ. බංග්ලාදේශ වර්තමාන බංග්ලාදේශ භාරකාර රජයේ ප්‍රධානියා විදිහට කටයුතු කරනවා. වර්තමාන බංග්ලාදේශ භාරකාර රජයේ ප්‍රධානිය මේ මොහමඩ් යූනුස්. මෙයා මේ ග්‍රාමීණ බැංකුව කියලා සංකල්පයක් හඳුන්වා දුන්න දුප්පතුන් සඳහා ඔය ණය ලබා දෙන්න. ග්‍රාමීණ බැංකුව කියලා බැංකු ක්‍රමයක්. මේක නිසා 2006 වසරේදී මේ මොහමඩ් යූනුස්ට නොබෙල් සාමත්‍යාගයක් ලැබෙනවා. ඒක නිසා මෙයා වර්තමානයේ බංග්ලාදේශයේ භාරකාර රජයේ නායකයා. 41. IMF මූලස්ථානයේ පිහිටා ඇත්තේ කොහේද කියලා අහනවා. IMF මූලස්ථානයේ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් DC. ඇමරිකා එක්සත් ජනපදයේ වොෂින්ටන් DC. 42. කොළඹ වරාය නගරයේ භූමි ප්‍රමාණය කොච්චරද කියලා අහනවා. හෙක්ටයාර 269යි. ආසන්න වශයෙන් අක්කර 664යි. කොළඹ වරාය නගරේ. පෝර්ට් සිටිය කියන්නේ කොළඹ පෝර්ට් සිටිය. 43. මාර්ගගත ඔස්සේ තම බැංකු ගිණුමින් මුදල් හුවමාරු කිරීමේදී රුපියල් 30ක මුදලක් අය කරන ලදී. වර්තමානයේ එසේ අය කරන මුදල කීයද? අපේ බැංකු ගිණුම හරහා ඔන්ලයින් මාධ්‍යයෙන් ඔන්ලයින් තාක්ෂණය හරහා ඔන්ලයින් ක්‍රමයට අපේ බැංකු පොතෙන් වෙනත් බැංකු ගිණුමකට වෙනත් බැංකුවක ගිණුමකට මුදල් හුවමාරු කරද්දී ඉස්සර රුපියල් 30ක් කැපුණා. වර්තමානයේ වෙද්දී රුපියල් 25ක අය මුදල 25ක මුදලක් අය කරන රුපියල් 5ක අඩුවීමක් සිද්ධ කරලා තියෙනවා. 44. ලෝක බැංකුව. අපි කියන්නේ වර්ල්ඩ් බැංක්. ලෝක බැංකුව හඳුන්වන සම්පූර්ණ නම. මේ ලෝක බැංකුව කියන්නේ කෙටි නමක්. මේකේ සම්පූර්ණ නාමය මොකද්ද? සම්පූර්ණ නාමය අපි මේකට කියනවා IBRD කියලා. IBRD. The International Bank for Reconstruction and Development. IBRD. International Bank for Reconstruction and Development. ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව. මෙතනට බැංකුව කියලා ඇඩ් කරගන්න අන්තිමට තියෙනවානේ. හරි. ප්‍රතිසංස්කරණය සහ සංවර්ධනය සඳහා වූ ජාත්‍යන්තර බැංකුව. ඔකට තමයි කෙටියෙන් අපි ලෝක බැංකුව කියලා කියන්නේ. එහි සභාපතිවරයා අපි කතා කරා වර්තමානයේ අජේ බංගා. ලෝකයේ පළමු මහ බැංකුව විදිහට සැලකන්නේ මොකක්ද කියලා අහනවා. ස්වීඩනයේ රික්ස් බැංකුව. ස්වීඩනයේ රික්ස් බැංකුව තමයි ලෝකයේ පළවෙනි මහ බැංකුව. 2030 වන විට ශ්‍රී ලංකාවේ ඉලක්කගත මූර්ත දළදේශීය නිෂ්පාදනය ඇමරිකානු ඩොලර් බිලියන කීයද කියලා අහනවා. 2030 වෙද්දී ඇමරිකානු ඩොලර් බිලියන 160ක්. 2030 වෙද්දී ලංකාවේ මූර්ත දළදේශීය නිෂ්පාදිතයේ ඉලක්කය ඇමරිකානු ඩොලර් බිලියන 160ක්. දැන් තියෙන ඩොලර් මිලියන 6ක් විතරනේ. ඩොලර් බිලියන 2024 අගෝස්තු මාසයේදී ඇති වූ දේශපාලන අවරලාවක් හේතුවෙන් අපේ අසල්වැසි රටක් බරපතල සමාජ ආර්ථික අර්බුදයට මුහුණ පෑවේය. එම රට මොකක්ද? බංග්ලාදේශයනේ. බංග්ලාදේශයේ දේශපාලන ඒකට කියන්නේ මොකක්ද? අපේ උනේ අරගලයක් වුණානේ. එතකොට අරගලේ
ගොඩක් උද්ඝෝෂණ ව්‍යාපාර ක්‍රියාත්මක වෙලා ඒ රටේ අග්‍රාමාත්‍යවරිය ෂෙයික් හසීනානේ ෂෙයික් හසීනා අග්‍රාමාත්‍යවරිය එතනින් මේ ඒ රටෙන් එළවලා දැම්මා. ඒක නිසා වර්තමානයේ ඒ භාරකාර රජයක් තියෙන්නේ ඔය ප්‍රධාන වශයෙන්ම කවුද? අපි කතා කරේ මුහම්මද් යූනුස්නේ. මුහම්මද් යූනුස්ගේ යටතේ භාරකාර රජයක් තමයි ක්‍රියාත්මක වෙන්නේ බංගලාදේශයේ. එහි විදුලිය නැති වුණා. ওই වගේ ආර්ථිකය කඩාගෙන වැටෙන ලොකු දේශපාලන ආරවුලක් වුණා. 48 ශ්‍රී ලංකාවේ වර්තමාන මුදල් අමාත්‍යවරයා කතා කරා කවුද? අමර කුමාර දිසානායක. ඔහු මුදල් අමාත්‍යවරයා විදිහට තමයි අයවැය 2025 අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ. ඊට අමතරව ඔහුගේ අමාත්‍යංශ තව අමතර දෙකක් තියෙනවා. අපි කතා කරා ඩිජිටල් ආර්ථික අමාත්‍යංශයයි ආරක්ෂක අමාත්‍යංශයයි. එතකොට ඔහුට අමාත්‍යංශ තුනක් තියෙනවා. 2025 වර්ෂයට අදාළ ජාතික අයවැය හඳුන්වන විශේෂිත නාමය 2025 ජාතික අයවැය හඳුන්වන්නේ පුරවැසි අයවැය 2025 කියලා. පුරවැසි අයවැය 2025. 50. ශ්‍රී ලංකාවේ පළමු මහා බැංකුව අධිපතිවරයා කවුද? ජෝන් එක්ස්ටර්. ජෝන් එක්ස්ටර්. ලංකාවේ මහා බැංකුව ආරම්භ කරේ 1950 වර්ෂයේ. එතකොට පළවෙනි මහා බැංකුව අධිපතිවරයා ජෝන් එක්ස්ටර්. හරි. අපි ප්‍රශ්න 50ක ටියුට් කතා කරා. ඊළඟට අපිට ඔයාලට සාමාන්‍ය දැනීම පන්තියට සහභාගී වෙන්න කැමති අය ඉන්නවා නම් අපි ස්පීඩ් සෙමිනාර් එකක් තියෙනවා. එහෙම පාඨමාලාවක් පවත්වාගෙන යනවා. ඔයාලට ඒක සම්බන්ධ වෙන්න අවශ්‍ය නම් 071 40යි 13 135 අංකයට WhatsApp පණිවිඩයක් කියලා ඒ අවශ්‍ය විස්තර ලබා ගන්න පුළුවන්. ඊට අමතරව ඔයාලට මේ පේපර් එකේ PDF එක ඔයාලගේ මේ YouTube වීඩියෝ එකේ description එකෙන් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. හරි. සියලු දෙනාටම සුබ රාත්‍රියක්.